විපාක වලට අනුකූලව යම් කිසි ඵලයක් ජනිත වෙනවා නම් අන්න ඒක සබාධම. එන ඔබ සබාධම හරියට අර්ථකථනය කරගන්න. සබාධම කියලා කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච වීමෙන් සම්භූතයක් හැදුනා නම් කොහේ හරි තැනක. අන්න ඒක තමයි සබාධම. ඔන්න ඕක accept කරන්න පුළුවන් නම් ඒක තමයි නිවන. ඒක කරගන්න බැරි වුණාම ඒකට විරුද්ධව කර්මයක් කෙරෙනවා. ඒ කර්මයේ ප්‍රතිඵලයක් විදියට මම කියලා එකක් හැංගෙනවා. අර වෙච්ච එක මට උනා කියලා හැංගෙනවා. ඒක නිසා තව මානසික දුකකුත් ජනිත වෙනවා. නැත්නම් හේතුම් පටිච්ච සම්භූත. ඒ සම්භූත විදියට වෙනතුනේ දැන් හේතුම් පටිච්ච සම්භූතං කියලා අපි අහලා තියෙන කාරණා මුළු විශ්වයම විග්‍රහ කරනවා. ඒකයි the theory of everything. හේතුම් පටිච්ච සම්භූත. මුළු විශ්වයම විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඔය හේතුම් පටිච්ච සම්භූතං කියවම සම්භූත පහක් තියෙනවා. මොනවාද සම්භූත පහ? රූප සම්භූත, වේදනා සම්භූත, සංඥා සම්භූත, සංකාර සම්භූත, විඥාන සම්භූත. ඔය පහම සම්භූත. හේතුම් පටිච්ච සම්භූත. ඔය පහම තමයි සබඳහම. එහෙනම් යම් තැනක පින්ගතනේ හේතුන් ටිකක් නිසා යම් සම්භූතයක පහළ වීමක් වෙනවනම් අන්න සබඳහම. ඔක ඇක්සෙප්ට් කරන විදිය භාග්‍යතුන් වහන්සේ අපේ උගන්වලා තියෙන මේකට. ඔක ඇක්සෙප්ට් කරන්න පුළුවන් විදිය මොකක්ද කියන්නේ? කරන්න පුළුවන් විදිය තමයි පින්ගතනේ ඔය පහළ වෙන සම්භූතය කිසි විශේෂත්වයක් නැහැ කියලා තේරුම් ගන්න. ඔක සම්භූතයක් විතරයි. ඔය වෙනස් එකක් නෙමෙයි. ඔය සම්භූතයක්. සම්භූතයක් කියන්නේ ෆික්ස් දෙයකට නෙමෙයි හේතුම් පටිච්ච සම්භූත. හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙච්ච එකක් නේ. මේක එන්ටිටි එකක් නෙමෙයි. ස්ථිර කියන්නේ ස්ථාවරව හැදෙන එකක් නෙමෙයි. නේ. ෆික්ස් දෙයක් නෙමෙයි මේක. හේතුන් ටික නිසා වෙන විද්‍යමාන වීම. මේ ඔක්කොම එකම જાතිය. නමුත් දැන් මේක පිළිගන්නවා කියන එක ලේසි නෑනේ. ඇත්ත කියන්න වෙනතුනේ. සුදු පාටයි කළු පාටයි කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක් කියලා හැංගෙන්නේ නැද්ද ඔබට? සුදු පාටයි කළු පාටයි. මොකද හිතන්නේ? සුදු පාටයි කළු පාටයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් නැද්ද? ඒකදෙනේ අපි මේ කතා කරන්නේ පාට දෙකක් ගැන. සුදු පාටයි කළු පාටයි කියලා පාට දෙකක් ගැන කතා කරන්නේ. ඔය පාට දෙක පින්වතුනි සම්පූර්ණයෙන්ම වෙනස් කියලා හැඟෙනවනේ. ඔය පාට මේ ලෝකේ ඇත්තෙත් නෑ. පින්වතුනි ඔක මේ හිතේ හටගන්න සංඥාවක් විතරයි. කළු කියන්නේ සංඥාවක්. සුදු කියන්නේ සංඥාවක්. ඒ සංඥාව හටගන්න ඒ කියන්නේ රූප වේදනා සංඥා කියලා කොටසක් තියෙන එකට සංඥාවක් ඒක. ඒකට කියනවා අපි රූප සංඥා කියලා. ඒ සංඥාව පහළ වෙනකොටම පින්වතුනි ඔබට කළු කියලා හැඟෙනවා. ඒක සංඥාවක්. මේ ලෝකේ කොහෙවත් පාටක් නැහැ. දැන් මේක 10000 වතාවක් කියලා තියෙනවා ඔබට පින්වතුනි. ලෝකේ කොහෙවත් පාටක් නැහැ කියලා. මේ තියෙන්නේ කළු. නමුත් පෑනේ කළු නෑ. මේ පෑන බිඳුවක්වත් කළු නෑ. මේ පෑනේ පාට මොකද්ද? මේකට පාටක් නෑ.
නමුත් ඔබට කළු පාට කියලා එකක් පේනවා. ඒ කළු පාට කියලා එකක් පේනවා කියන්නේ පින්වතුනි කළු පාට සංඥාවක් පහළ වෙනවා හිතේ. කළු පාට කියලා කිව්වේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. හිතේ පහළ වෙන සංඥාවකට. සුදු පාට කියලා කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. හිතේ පහළ වෙන සංඥාවක්. දැම්මට කියන්න. ඔය දෙක වෙනස් කියන්නේ ඇයි ඔබ? ඔය දෙක වෙනස් වෙන්න හේතු තියෙනවා කෙනෙක්ට. හැබැයි මේ හේතු තියෙන්නේ පාටවල නෙමෙයි. අපි මේ පාට ගැන ඒ පාට දෙකක් කියලා මුලින්ම පටන් අරන් දැන් මේ පාටත් එක්ක බැඳිච්ච දේවල් තියෙනවා. කළු ගැන මොකද හිතෙන්නේ ඔබට? කළු ගැන ඔබට හිතෙන දේවල් කියන කළු. අද්භූතයි. තව අසුභයි. තව අඳුරුයි. හොල්මන් වගේ. ඕක වෙනස් වෙනවා දවල්ට හොල්මන් ඇවිල්ලා රැට දෙයියෝ ආනවා. දැන් මේ පාටට දාගෙන තියෙන ඒවා මේකට. කළු කියලා කියනකොට ඊළඟ ඔබ කියනවා කළු පාටට විද්‍යාවත් ටිකක් දාලා කියනවා මක් වෙනවා කියලා. රස්නි වැඩි. කළු එකක් ඇඳහම රස්නේ ගතිය වැඩි තමයි. හැබැයි ඒ කළු හින්දාද? මොකද කියන්නේ? කළු හින්දාද? නෑ කළු හින්දා නෙමෙයි. අර කළු කියන එක අපිට හැඟෙන්න. ඒ කළු කියන සංඥාව පහළ වෙන්න අර මැටීරියල් එකේ තියෙන්න ඕනේ මොකක් හරි විදිහක් වර්ණකයක් තියෙනවානේ. අන්න ඒ වර්ණකය කෘෂ්ණ කියලා කියන්නේ. එයා තමයි රස්නේ කියන එක උරාගන්නේ. කළු නෙමෙයි. කළු කියන්නේ සංඥාවක්. දැන් සුදු ගැන හිතන්න මම සුදු. කිරි සුදු. තව කිරිබත් සුදුයි. අලුව සුදුයි. කළු අලුව කාලේ මම කළු අලුව. දැන් ඇත්තටම මම කියන්නේ කළු අලුවයි සුදු අලුවයි තියලා තිබ්බත් ඔබ ගත්ත ගමන් කන්නේ මොකක්ද? සුදු අලුව. කළු පාටට ඔය ඔක්කොම හැංගීම් වෙනදරේ. ඒ පාට දෙකක් කියලා අරගෙන ඒ පාට දෙක දාගෙන ලොකු හැංගීම් ගොඩක් ජනිත කරන් ඉන්නවා. දැන් ඔබට මේ පාට දෙක මතක් කළාට පස්සේ තනිකරම අර හැංගීම් ටිකත් එක්ක තමයි මේ පාට එන්නේ පෙඟසලියට. ඒක නිසා තමයි ඔය ඔබට හිතෙන්නේ පෙඟසලි මේ පාට දෙක සම්පූර්ණයෙන්ම වෙනස් පාට දෙකක්. ඔය හිතට එන සංඥා දෙකක් වෙනවා. කිසිම වෙනසක් නැහැ දෙකේ. ඒකෙන්දනේ සංඥාමයි. ඒක කිසි වෙනසක් නැහැ. රතු සංඥාව, කොළ සංඥාව, කහ සංඥාව මොන හරි සංඥා හිතට දැනෙන සංඥා තියෙනවා නම් අන්නේ ඒ පාට පිළිබඳ ඉන්න සංඥා එකම දේ. හිතන්නේ බල්බ් එකක් තියෙනවා කියලා ඒ බල්බ් එකට ගැජට් එකක් හයි කරලා තියෙනවා ඒකෙන් පුළුවන් සංඛ්‍යාතය වෙනස් කරන්න කියලා. එතකොට ඒ බල්බ් එකෙන් එහෙම බල්බ් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් අපි තියරිටිකලි හිතමු එහෙම බල්බ් එකක් ගැන. ඒකට පුළුවන් ඒකෙන් නිකුත් වෙන ශක්තියේ සංඛ්‍යාතය වෙනස් කරන්න. එහෙම පුළුවන් නම් ඒ ගැජට් එක පාවිච්චි කරලා බැරිද පාට එක වෙලාවට දාන්න? එකම බල්බ් එක එකම ෆිලමන්ට් එක තියෙන කියලා අපි හිතමු. නැත්නම් එකම මොකක් හරි ඇතුලේ තියෙන යාන්ත්‍රණය එකයි. නමුත් ඒකෙන් පිට වෙන ශක්තිය
ඒ සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. ඒ රතු පාට සංඛ්‍යාතයක් තියෙනවනේ. අන්නේ සංඛ්‍යාතයට වෙනස් කරනවා නම් දැන් එළියට එන්නේ මොනවද? රතු තමයි අපිට පේන්නේ. එතකොට පින්විතනේ මේ රතු කොළ නිල් ඔක්කොටම අපිට වෙනස් කරන්න පුළුවන් අරක. හැබැයි එකම බල්බ් එක නේද අපි මේ කතා කරන්නේ. අන්න ඒ වගේ තියෙන්නේ. මේ එකම සංඥාව මේ තියෙන්නේ. සංඥාවක් පහළ වෙනවා. එතකොට අපිට රතු කියලා හැඟීමට හැඟෙනවා මේ. මිසක් ඒක මේකේ තියෙන එකක් නෙමෙයි. ඒකයි කියන්නේ මේක මහ පුදුමාකාර දෙයක් මේ. විඥාණයට කරන්න පුළුවන්. විඥාණය කියන්නේ මායාකාරයක් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඔන්න ඕක පෙන්නන. දැන් බලන්න රතු කියන හැඟීමත් ජනිත කළා. එතකොට මුලින්ම රූපයක් හැදුනා හිතේ. ඒ රූපේ හැදිලා එතන ඒ රූපය කියන්නේ රතු නෙමෙයි. රතු කියලා කියන්නේ සංඥාව. රතු සංඥාව එන්න රූපයක් හැදෙනවා. ඒක මොන වගේද කියලා අපි දන්නේ නැහැ. අන්නේ රූපේ හැදිලා ඒක වේදනාව වෙලා සංඥා වුණාට පස්සේ ඔන්න ඔය නාම රූප දෙක එකට බඳිනවා සංකාර වලින්. ඒ බැඳලා පස්සේ හැඟීමක් ජනිත වෙනවා. අන්නේ හැඟීම තමයි ඔබට මෙහෙම වෙන්නේ මේ. ඇයි මේකට මායාකාරයක් කියලා කියන්නේ? විඥාණයට. දැන් රහතන් වහන්සේට විඥානයේ මායාවක් නෙමෙයිද? මොකද දැන් රහතන් වහන්සේට විඥාන පහළ වෙනවා කියන්නේ. රහතන් වහන්සේට පහළ වෙන විඥානයත් මායාකාරී තමයි. මායාකාරී විඥානේ විඥානේ. රහතන් වහන්සේ ඒක අවබෝධ කරගෙන ඉන්නේ. මොකද ඒක අවබෝධ කරගත්තාට පස්සේ වෙන්නේ විශේෂත්වයක් නැති බව තේරෙනවා මේකම. විශේෂත්වයක් තිබුණොත් බේරෙන්න හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ අත්දකින්න වෙනවා ඉතින්. ඊට පස්සේ නතර කරගන්න හම් වෙන්නේ නැහැ. දහම් සංවේගයෙන් ඊට පස්සේ ඉතින් හොඳ විඳින්න එපා. දැන් විශේෂයිනේ මේක. විශේෂයි නම් විඳින්න ඕනේ. දැන් දුකටපත් වෙලා පීඩාවෙන් ඒවට විසඳුම් හොයනවා ඊට පස්සේ. විඥානය කියන එක මායාකාරී හැමෝටම. මේ විඥානයේ පෙනෙන මායාව මේ දේ. පේනව නේද රතු පාටක් මේකේ තියෙනවා වගේ. බලන්න අන්තිම ප්‍රතිඵලය මේ. විද්‍යාඥයෙක්ගෙන් අහුවාම කියනවා මේකේ හොම් පාටක් නැහැ කියලා. මේකේ තියෙන වර්ණකයක් විතරයි කියලා. නැවතෝ බැලුවම පේනවා මොකද්ද? මෙන්න මෙහෙම පාට. ඔන්න අන්තිමට ආව හැංගීමට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හැංගීමට ආවා. හැංගීමට එනකොට මොකද වෙන්නේ? ඔබට මෙන්න මෙහෙම එකක් පේනවා. එතන විඥාකාරය මොකද්ද කරන්නේ? ඔබට හිතා ගන්න බැරි දෙයක් කරලා පෙන්නනවා. ලේන්සුවකින් පරේ එක පෙන්නනවා. එතන මේකේ තියෙන එක. ඒකෙන් ඔබට වෙනමම දෙයක් පෙන්වනවා. විඥානයේ මායාව අඳුර ගන්න විතරයි තියෙන්නේ. විඥානය කියන්නේ කොහොමත් මායාකාරීද? ඒක මායාකාරී නොවුන නම් මොකද වෙන්නේ? ඒක එහෙනම් වැඩක් නැහැ විඥානයක් තිබිලා තියෙන. දැන් විඥානයේ මායාකාරී නොවුන නම් දැන් මායාකාරී කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ උපහැරණයක් දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ කියලා.
විඥානය කියන්නේ මායාකාරයක් වගේ. විඥානයේ ස්වභාවය තමයි මේ විස්තර කරලා තියෙන්නේ. يعني විඥාණයට පුළුවන් නොසිතූ දෙයක් සිද්ධ කරන්න පිණිස. විඥාකාරයගේ දේ කරන්න පුළුවන් විඥාණයට. ඒක හරි. අපි දන්නවා වර්ණයක් නැති එකකින් කිසිම වර්ණයක් නැති මේ පෑනෙන් එක පාට රතු පාටක් මවන්න පුළුවන් හිතට. ඇත්තටම මේක රතුයි කියලාම පේනව නේද පිටින්? ඔබට මේක රතුනේ මේ රතු කෙලින්මනේ. එතකොට මේක මේ කළු ඒ වගේම මේ දෙන්න දැන් කොච්චර වෙනස්ද? වෙනස් නැතුව මේක කළු. මේක රතු. ඉතින් ඔබට කොච්චර හරි වෙනස්කම් කියන්න කිව්වොත් ඔබ කියන්න තියෙන මොකක්ද? ඉතින් වෙනස්. මේක කළු. මේක රතු. හරි වෙනස්කම් කියන්නේ. ඉතින් වෙනස්කම් කියන්නේ ඉතින් මේක කළු. ඔබට තව ටිකක් තද කර කියන්න පුළුවන්. හැබැයි කියන්න තියෙන එක මේකයි මොකද්ද? මේක කළු. මේක රතු. පුළුවන් නම් වෙනස් ඒවා කියන්න. මේ දෙකේ තියෙන වෙනස්කම් කියන්නේ. කළු අඳුරුයි කියන්න එපා. කොහෙද එහෙම එකක් තියෙන්නේ කළු අඳුරුයි කියලා. ඒ ඔබ හදාගත්තා. මොකද කරුවල කියලා එකක් තියෙනවා. ඒකත් එක්ක හදාගත්ත එක කළු කියන අඳුරු දෙයක් කියලා. කළු කියන්නේ මහා මුස්පේන්තු පාට. ඒ ආයි ඔබ කියන්නේ ඔබගේ අදහස්. කළු සම්බන්ධව ඔබගේ සිතෙන් ගියෝ කියන්නේ. ඒ කියන්නේ කළු ගැන නෙමෙයි නේ කියන්නේ. කළු සම්බන්ධව ඔබගේ සිතෙන් ගිය. මේ දෙන්න වෙනස් කියන්න හේතු කියන්නේ. තේරෙනවද? එකක් හරි කියන්නේ මේ දෙන්න වෙනස් කියන්නේ. නෑ. ඔක්කොම තියෙන්නේ පිටුනේ ඔබට හිතෙන දේවල්. දැන් අපි අහලා තියෙන කොළ පාට දකින්න එක ඇහැට හොඳයි. අපි අහලා තියෙනනේ කොළ පාට දකින්න එක ඇහැට හොඳයි. ඒ කොළ පාට දකින්න එක නෙමෙයි ඇහැට හොඳ. කොළ පාට පේන ෆ්‍රීකවන්සි එකක් තියෙනවානේ. අන්නේ ඒ ෆ්‍රීකවන්සි එකෙන් එන ආලෝකයේ ඇහැට හානිකර ස්වභාවය අඩුයි. ඒක කොළ පාට නෙමෙයි පිටුනේ. කොළ පාටයි ඇහැයි අතර කිසි සම්බන්ධයක් නැහැ. කොළ පාට කියන්නේ තනිකරම මනස හැදෙන එකක් සංඥාව. ඒක හැදුනට ඇහැට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විඥානයේ මායාකාරී නිසා තමයි ඔබ මන් දිහා බලන් ඉන්නේ මේ ටීවී එක දිහා බලන් ඉන්නේ. විඥානයේ මායාකාරී නිසා තමයි පින්විතනි මෙහෙම ටීවී එකක් මේ විදිහට හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි එක්තරා දවසක මේ ටීවී එකේ අතුල ගැන කතා කරලා තියෙනවා. මේ LED වැඩ කරන්නේ කොහොමද කියලා. දවල් හිතනවා මේ ටීවී එකෙන් තමයි මේ පාට ටික ඔක්කොම පේන්නේ කියලා. ටීවී එකේ තියෙන පාට ටික. නෑ. ඔය ටීවී එක ඇත්තටම දැන් ඔය ටීවී එකේ විතරක් බැලුවා නම් එහෙනම් මොකද ඔගේ තියෙන්නේ? මොකුත් නෑ මේක. ශක්තියට යම් පාටක් තියෙනවා නම් අන්න ඒක තියෙනවා. මොකද්ද ශක්තියේ පාට? ශක්තියේ පාට මොකද්ද? පාටක් නැහැ. එහෙනම් ඔය ටීවී එකෙන් මේ වෙනකොටත් පින්විතනේ කිසිම දෙයක් එන්නේ නැහැ. එහෙනම් කිසිම පාටක් එන්නේ නැහැ පින්විත. ඔය ටීවී එකෙන් එන්නේ ශක්තියක් විතරයි. අන්නේ ශක්තිය ඔබගේ හිත ඇතුලේ මෙන්න මෙහෙම එකක් පෙන්නනවා පින්විත. මෙන්න මෙහෙම එකක් පෙන්නනවා පින්විත. මේ ටීවී එකම ඕනේ මේත් එහෙම එකක් තමයි. මේක මෙහෙම බැලුවත් එහෙමයි. මේ තියෙන මල් පොකුරු දිහා. ඔබ හොයන්න ඕනේ පින්විතනි මේ ලෝකේ මොකද්ද විශේෂ කියලා. මේ පාට දෙක විශේෂ වෙලා තියෙනවා. ඔබ මේ ගොඩාක් කරුණු එකතු කරගෙන ඉන්නේ පින්විතනි. ඒක නිසා ඒ විශේෂයි. ඒ කියන්නේ මේ දෙන්නෙක් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම දෙන්නේ. ඉතින් පාට දෙකකුත් දෙකක් වෙලා නම් තියෙන්නේ පින්විතනි. අපි ගමු කරමු සුදුයි කළුයි කියන්නේ තමයි. අනිත් සුදුයි කළුයි කියන්නේ සම්පූර්ණ ඔපොසිට් නේද පින්විත?
එහෙමත් හිතලා නැහැ. සුදුයි කළුයි කියලා කියන්නේ සම්පූර්ණ විරුද්ධ පාට දෙකක්. විරුද්ධ පද විරුද්ධ වචන මතක විශේෂතර විරුද්ධ වචන. මොනවද සුදු කළු සුදු. මතේ ඊළඟ රණ්ඩු වෙන්නේ තෝවටනේ. සුදු කළු රණ්ඩු වෙනවා. ඒක නිසා පින්වතුනි මේ දෙන්න කියන්නේ තනිකරම විරුද්ධ දෙන්නේ. එකට තියන්න හොඳ දෙන්නෙක් මට්ටමට ඔබගේ සිතගි පත් වෙලා තියෙනවා. ඒක නිසා ඔබට ලොකු වෙනසක් පේනවා පින්වතුනි මේ සුදු කළු රතු ආදි වශයෙන් පාට. ඉතින් ෆැමිලි රතු යතරත් ලොකු වෙනසක් පේනවා. කොලයි ලා කොලයි අතරත් ලොකු වෙනසක් පේනවා. ඒක බලන්න ඕනේ ඔබ ගෙදර පේන්ට් කරන්න කලර් කාඩ් එක චෙක් කරන වෙලාවේ. නේ මේ පොඩි වෙනසක් අර මොන හරි ස්කයි බ්ලූ ඊළඟට තව මොකක් හරි තියෙන එක පාට જાති මේ පුංචි වෙනසක් තියෙන්නේ. නිකන් බැලුවම හොයා ගන්නවත් බැරි තරම් වෙනසක් තියෙන්නේ. නමුත් ඔබ කියනවා නෑ මේක හරියන්නේ නෑ මේකටයි යන්න ඕනේ කියලා. ඒ තරමට වෙනසනේ ඔබ ওই දෙක වෙන් කරගෙන ඉන්නේ. ඔය පාටවල් කියන්නේ. නමුත් මතක තියාගන්න ඔය පාටවල් කියන්නේ හුදෙක්ම සංඥාවක් විතර. මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි ඔය. පාට වගේම තමයි රස. හුදෙක්ම සංඥාවක් විතරයි තියෙන්නේ. ඒකයි ඔබට නැවත නැවතත් කියන්නේ අනේ කනකොට ඔය කෑම වල රස තියෙනවා කියලා හිතාගෙන කන්න එපා. නම් හිතේ එපා කියලා කිව්වට නොකා ඉඳී. නෑ පිටුතනි ඔබ කන බත් ඇටයක් ගන්න ඔබගේ නිවන වැහෙනවනේ පිටුත. වැරදි විදියට බත් කෑවා. ඉතින් ඔබට පුළුවන් නම් මේවා තේරුම් ගන්න පිටුත. දැන් අපි ස්වාමින් වහන්සේට අපි හැමෝටම කියන කාරණාවක් තියෙනවා. මොකුත් නෙමෙයි. මේ ශාසනය ඇතුලේ ජීවත් වෙන්න තියෙන නිවන් දකින්න කියන්නේ එච්චරයි. හැබැයි තමන්ගේ හිතු මතයට ඉන්න නෙමෙයි. මේ ගුරුවරයා යමක් කියනවනේ. අන්න ඒක කරගෙන ඉන්න තියෙන්නේ. හොඳට බලන්න. නිවන් දැක්කේ. දැන් මේක අහගත්තාම පිස්සු හැදේ කාට හරි මොන විකාරද කියන්නේ. හොඳට බලන්න නිවන් දකින්නවා කියලා කියන්නේ. හොඳට බලන්න. අවබෝධයෙන් වළඳන්න. වළඳන එකෙම පුළුවන් නිවනට යන්න. මොකද නිවනට යන්න ඕනේ වෙන්නේ අත්දැකීම් එකකට. අත්දැකීම් කියලා කිව්වේ රස්සාවක් කරලා තියෙන අත්දැකීම් අර ඒව නෙමෙයි. අර අපි අත්දැකීම් කියපු ගමන් ඵල පුරුද්ද ගැන තමයි අපිට එන්නේ ඔළුවට. මොකද CV වල ලියලා අත්දැකීම් කියන්නේ ඒව නෙමෙයි. අත්දැකීම් ඒවත් තමන්ට වෙන මොකද්ද වචනයක් තියෙන්නේ ඒකේ. තමන්ට එන අත්දැකීම්. එක්ස්පීරියන්ස් කරන දේවල් තමයි. හින්දියෙන් කියන්නේ. අනුභව. ඒවා දැන් අනුභව කිව්වම අපිට හිතෙන්නේ මොකක්ද? කන එක ගැන කියන්නේ. තෙලුගු වලින් කියන අනුභවාලු. මේ ඔක්කොම එක්ස්පීරියන්ස්. අපි මේ ගන්න එක්ස්පීරියන්ස්. ඒව තමයි නිවනට උපයෝගී වෙන්නේ. එතන එහෙම ඒ ගන්න එතකොට ඔබ ආහාරයක් ගන්න වෙලාවට ඔබට දැනෙන රස. ආහාරය ගන්න රස විතරක් නෙමෙයිනේ. සුවඳ දැනෙනවා. ඊළඟට පහස දැනෙනවා, රස දැනෙනවා, පේනවා, ඇහෙනවා. ඔය අත්දැකීම් එන වෙලාවක් වෙනද. ඔන්න ඔය අත්දැකීම් එන වෙලාව සිහියෙන් හිටියොත් ඔබ නිවනට යනවා.
අසිහියෙන් හිටියොත් ඔබ නිවනෙන් ඈත් වෙනවා. ඒක ඔබට ඒ සිවුරක් තියනවද නැද්ද කියලා බලපන්නේ නැහැ. සිවුරක් තිබුණා නැතත්. ඉතින් අපි හැමදෙස්සෙම අපේ ස්වාමීන් වහන්සේට කියන්නේ ඒකයි. ගණින්න එපා කවදක්වත් දැන් පැවිදි වෙලා කොච්චර කල්ද කියලා. ඒක අදාළ නැහැ. පැවිදි වෙලා අවුරුදු 100ක් ගියත් වැඩක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒකයි. මේ ජීවත් වෙන්න පටන් ගන්න අවුරුදු 100ක් ගියත් වැඩක් නැහැ. එක දවසක් එක මොහොතක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා නම් උද්‍යව්‍ය ඥානයේ හිත තියෙනවා නම් අන්න ඒක උතුම් කෙනා අවුරුදු 100ක ජීවිතයට වඩා. ඒකට හේතුව අර අවුරුදු 100ෙම ජීවිතේ පළකුන් නැහැ ඔබට. නිවනෙන් ඈත් වෙච්ච එක විතරයි උනේ. ඇත්තටම ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ වැරදියට නම් ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙනවා කියන්නේ නිවනෙන් ඈත් වෙනවා. එහෙනම් දැන් මැරෙනවද? මැරෙනවද? වැඩක් නැහැ ඉතින්. මැරෙනම ආයි මොකද වෙන්නේ? ආයි උපදිනවා. ඊට පස්සේ ආයි මොකද වෙන්නේ? ඉතින් වැරදියට ජීවත් වෙනවා. මේ ප්‍රශ්නෙට මැරිලා ගොඩ යන්න බෑ සෙන්ගත. ඒ හින්දා කවදාකවත් මැරෙන්න එපා. තේරුමක් නැහැ ඒක. ඔය සමහර අය ඉතින් එහෙම හිතන අය ඇති. එහෙම හිතලා අපි දැන් හොඳට සාන්තියෙන් ඉන්නලාට හැමෝම මැරෙමු කියලා හිතාගෙන මැරෙන අය ඇති සමහර විට. ඒක එක්කනට හිතෙන්නේ ඒවා. මම කියන්නේ මැරිලා වැඩක් නැහැ. මොකද මැරුණාම බායි උපදිනවා. මැරුණාම උපදිනවා. ඒ උපදිනකොට ආයි වැරදි ජීවිතයක් තමයි ඔය ගෙවන්නේ. වැරදි ජීවිතයක් නම් ගෙවන්නේ ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ මැරෙන එක නෙමෙයි. කරන්න තියෙන්නේ හරි ජීවිතයටපත් වෙන එක. බත් කන්න. ඒක වළඳන්න පුළුවන් නම් හොඳයි. එතන බත් කෑමයි බත් වැළඳීමයි අතර තියෙන වෙනස ඔන්න ඔතනදී තමයි එන්නේ මේක. ධර්මාවබෝධයෙන් දාන ටිකක් වළඳන්න වෙනතනේ. ඔබට ඒකාන්තෙම නිවන්ට තියෙන. නිවන්ට යන්න. ඒතරවොත් එහෙනම් මොකද්ද දැන් මහාන වෙලා කළේ? රහත් වෙන්න මොනවද කළේ? හොඳට වැළඳුවා. මොකද ඔබට අත්දැකීම් වෙන වෙලාව ඕන එකක්. ඕනේ හොඳ හුලං රැල්ලක් හමාගෙන එනවා. ඔබ වැව් බන්ට් එකේ ඉන්නකොට හොඳ හුලං රැල්ලක් හමාගෙන එනවා. ඔය මොකද්ද ඔබට එන්නේ? අත්දැකීමක් ඔය එන්නේ මේක. ඔබ ෂවර් එකට ගිහිල්ලා. ෂවර් එක අරිනකොට හීතල වතුර පාරක් ඇඟ පුරා යනවා මේක. ඔය දැන් නිවන් දකින්න හොඳ chance එකක් වෙයි තියෙන්නේ. ඔය වැසිකිළියට ගිහිල්ලා. ඔබට මලබද්ධය හැදිලා. වේදනයි. මොකද්ද ඒ chance එක? නිවන් දකින්න. ඔබට උරු කැක්කමක් හැදෙලා තියෙනවා. මොකද්ද ඒ chance එක? නිවන් දකින්න. ඔබ කොම ගිහිල්ලා. ජීවිතේට කොමාවක් ඇතිලා. කොම. දැන් කරන්න හම්බෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කොහොම වලට ගියාට පස්සේ හිතෙනවද මොනවද නැද්ද කියලා. ගිහිල්ලා නැතිනම් අපි දන්නේ නැහැ. දැන්ට අපි හිතෙන්නේ නැහැ කියලා හිතමු. තර්ක කරමු ඕනනම් වෙන වෙලාවක ඔක්කොම රහත් වුණාට පස්සේ. මේ කොහොම වලට ගියාට පස්සේ හිතනේම නිච්චි නැහැ. හරි මොනවා හරි ඇති කියලා අපි ඒකෙන්ද ඒක පැත්තකට දාමු. එහෙනම් ඒකට ගිහිල්ලා වැඩක් නැහැ. ඔබට අත්දැකීම් එන වෙලාව තියෙනවනේ. අන්නේ අත්දැකීම් එන හැම වෙලාවකම පින්වතුනි ඔබට නිවනට හොඳ පාරක් ඇරිලා තියෙනවා. එතනයි නිවන්ට යන්න තියෙන්නේ. මේ වෙන කොහෙවත් නිවන කියලා එකක් නැහැ පින්වතුනි. මම ඔබට කියන්නම් මේක කල්පනාවෙන් අහගන්න මේ නිදා ගන්න නැතුවම අහගන්න මේක ඇල්ල. ඔය ලෝකයා විශ්වාස කරන නිවන මම විශ්වාස කරන්නේ නැහැ පින්වතුනි. මං ගැන විතරයි මේ කියන්නේ නේද? මං විශ්වාස කරන නිවන දැන් තියෙනවා. ඒක අනාගතේ නෑ. ඒ නිවන දැන් තියෙන්නේ, දැන් බැරනොත් දැන් තියෙන්නේ, දැන් බැරනොත් දැන් තියෙන්නේ, දැන් බැරනොත් දැන් තියෙන්නේ. මම මේ විශ්වාස කරන නිවන පින්වතුනි කාලයට අදාළ එකක් නෙමෙයි පින්වතුනි. ඒක සිදුවීමක්.
ඒ කාලයට අදාළ එකක් නෙමෙයි. එහෙනම් හෙට නිවන් දකින්න කවුරු හරි බලන් ඉන්නවනම් ඔබ කවදාවත් නිවන් දකින්නේ නැහැ කියලා මම සහතිකයක් ලියලා දෙන්නම්. නිවන් දකීදෝ නැද්දෝ කියලා එහෙම හිතන ඉන්නනේ. මේ අපිට පුළුවන් වෙයිද? මගෙනුත් ඇවිල්ලා අහන අවස්ථාවල් තියෙනවා. මම අපි එන්න හදන්නේ පුළුවන් වෙයිද අපිට? ඒලට මම මොකක් කියන්නේ නැහැ. මම දැන් කියන්නම්. ඒ වෙලාවට කියන්න බෑ හිත රිදෙනවානේ. මම දැන් කියන්නම්. ඕකම නම් මානසිකත්වයේ බෑ. කියලා තමයි මම ඒ වෙලාවට කියන්නේ. කියන්නේ ඕකම නම් මානසිකත්වයේ බෑ. මේ මානසිකත්වය වෙනස් කරගත්තොත් පුළුවන්. ඕකම නම් හෙවත් අපිට පුළුවන් වෙයිද? ඉතින් අපිට දැන් පුළුවන් වෙයිද කියලා කියන්නේ මොකක් ගැනද කියන්නේ? මොන නිවන ගැනද ඔය කියන්නේ? අනාගතයේ තියෙන නිවනක් ගැන කියන්නේ. ඒ කියන්නේ කාලයක් එක්ක තියෙන නිවනක් ගැන ඔය කතා කරන්නේ. කාලයාගේ ඇවෑයීමෙන් ඔබට ලැබෙන නිවනක් ගැන ඔබ කතා කරන්නේ. එහෙම නිවනක් නම් මම දන්නේ නැහැ පින්වතුනි. මට එහෙම නිවනක් ගැන හිතා ගන්න බෑ. මට හිතා ගන්න පුළුවන් යම් අවබෝධයකටපත් වෙච්ච නිවනක් තියෙනවා පින්වතුනි. ඒ නිවන කාලයට අදාළ එකක් නෙවෙයි. ඒ නිවන පින්වතුනි සිදුවීමක්.